පස්වෙනි ගාන මාසයක් තුළ එක්තරා පාසලක දිනපතා වැය විදුලි එක්ක ගන්න පිළිබඳ තොරතුරු ඇතුළත් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් පහක් දැක්වේ. හරි. පරාසය කීයද කියලා අහනවා. පරාසයෙන් මොකද කරන්නේ? පරාසය කියලා කියන්නේ වැඩි මගේ අඩු කිරීම. අඩු මගේනේ. හරි. එතකොට විදුලිය වෙලා තියෙනවා වැඩිම 9ක් අඩුම එකක්. මෙතන පරාසය අඩුම දෙකක් නේද? එහෙනම් පරාසය කීයද ළමයි? 7. නේද? ඊළඟට 2. දත්වල මාතේ ලියා දක්වන්න. මාතේ කියලා කියන්නේ වැඩිම වර්ගණක ඉදලා තියෙන දත්තේ නේද? එතකොට වැඩිම වර්ගණක ඉදලා තියෙන කීයද ළමයි? මොකද්ද ළමයි? වැඩිම තියෙනවා 7 නේ. දින ගන්න 7ක් තියෙනවා. දින ගන්න 7යි කියලා කියන්නේ ඒක ගන්න 5යි. ඒතර මාතය 5. විදුලියක් ගන්න 5යි. ඊළඟට තුන්වෙනි එක කියන තොරතුරු ලබාගත් දිනයන්හිදී දිනකදී වැය වූ මධ්‍යම විදුලියක් ගන්න අසන පොහොන සංඛ්‍යාවට සොයන්න. හරි. දැන් මෙහෙමනේ වෙන්නේ. අපිට මම දික් කරන්න පුළුවන් ඕන නේද? විදුලිය එකක් ගන්නන දින ගන්නන ඊළඟට ඕන අපිට පුළුවන් මේ fx එකක් ගන්න. හරි. විදුලිය එක ගණන. ඊළඟට දින ගණන. දින ගණන නේද? දිග වෙනවා. හරි. මේ දෙකේ ගුණිතය. හරි. ඊට මෙතන fx කියලා මම දාන්නම්කෝ. එතන දිලා තියෙනවා 1 2 4 3 3 4 5 5 7 6 2 7 4 8 3 9 2 අනව තියෙනවා. එතන සිග්මා f. එතන සිග්මා f x. සිග්මා කියන්නේ එකතු නේද? හරි. සිග්මා f ගත්තොත් එහෙම මෙතන කීයද බලන්න? 4 ඇත නෑ 7යි 5යි 12යි 12යි 7යි 19යි 21යි 25යි 25යි 30යි. නම් මේ ගුණ කරන්න දෙවරක් 4 8යි 3 වරක් 3 9යි 4 වරක් 5 20යි 5 වරක් 35යි 6 වරක් 2 12යි 7 වරක් 4 28යි 8 වරක් 3 24යි 9 වරක් 2 18යි. අන්න බලන්න එකතු කරන්න තියෙනවා. මෙතන 12යි 12යි 10යි 22යි 27යි 27යි 36යි 44යි. මෙතන 4යි 5යි 9යි 10යි 15යි 154යි නේද? ඒතර දැන් අපි දන්නවා මධ්‍යයන්ට සමානන් ළමයි මොකද්ද? සිග්මා fx බෙදීම සිග්මා f නේද? එතකොට සිග්මා fx අපි දන්නවා 154යි සිග්මා f දන්නවා 30යි නේද? දැන් බෙදන්න තියෙන්නේ මේ කබල දෙම උඩට මෙහෙම ගන්න පුළුවන් නම් 115.7 බෙදීම 3යි නේද? 15ට 3 ඒවා 5යි. ඊළඟට 4ට 3 ඒවා 1යි. 3 එකක් ඉතුරු වුණාම 10ට 3 ඒවා
9යි කියලා එනවා. එතකොට 3 3යි කියලා එනවා. මධ්‍යන සමානයි 5.1 හම්බ වෙනවා. නේද? හතරවෙනි ගාන. මේක ලබන 5ක්. මේකට 2යි මේකට 2යි මේකම නෑ වරණක් නෑ. මේකට ලකුණු 5ක් හම්බ වෙනවා. හතරවෙනි ගාන හතරවෙනි කොටස පළමුව එක 100 සඳහා එකකයට රුපියල් 25 බැගින් වැඩි වෙන සෑම එකක සඳහාම රුපියල් 50 බැගින් දාය කරන අතර ස්ථාවර ගාස්තු වශයෙන් රුපියල් 1500ක් දාය කරයි නම් මේ මාසය තුල පාසලේ විදුලි බිල ගණනය කරන්න. නේද? මේ කොලයක් ගැන හරි. එතකොට කොහොමද දැන් මේ ස්ථාවර ගණන අය කරනවා හැමදාම? ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම අය කරනවාම තමයි. මේක පාවිච්චි කරත් එකයි නැතත් එකයි බිල ගියත් එක නැතත් කියන්නේ මේ විදුලි එක ගියත් එක නැතත් එකයි ඒ ගණන අය කරනවා. ස්ථාවර කියන්නේ ඒකයි. ස්ථාවර ගාස්තු 1500. ඒතර 1500 අනිවාර්යෙන් තියෙන්න ඕන. ඊළඟට පළමුව එක 100 සඳහා කීයද? ඒක 100 සඳහා රුපියල් 25 බැගින්. එතන එක 154ක්. නේද? හරි. ඒතර 154 කියන්නේ පළවෙනි එක 100ට 25 ගන්න නේද? අපි හදන් යන්න ගන්න හතරවෙනි කොටස. හරි. පළමු කියන්නේ අර ස්ථාවර ගානක මත 1500. ඊළඟට පළවෙනි එක 100ට 25 ගානේ නේද? 100 වරක් 25 2500. නේද? තව එකතු වෙන්න ඕනේ කීයද මේකට? වැඩි වෙන සෑම එකක් සඳහා රුපියල් 50 බැගින් අය කරනවා. අතන 154ක් තියෙනවනේ ඔක්කොම. ඒක ඔක්කොම 154යි. නේද? එතකොට 100ක් ගියා පළවෙනි 100 ගියා 25 ගානේ. තව 54ක් තියෙනවා. ඒ 54ට කීය ගානද? 50 ගානේ අය කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන 1500 එකතු කිරීම 2500 එකතු කිරීම මෙතන 50 වරක් 54 කීයද? 2500යි 2700 නේ 2700 එකතු කරපුවාම මෙතන 1500යි මෙතන 3500යි 4000යි 6000යි 6700 නේ 6700 රුපියල්. මේක ලකුණු 2යි. ඔන්න අපිට ගාන අවසන් කරන්න පුළුවන්.